දැන් බලන්න ඇතැම් තරුණයෝ කල්පනා කරනවා විවාහ වෙනවද පැවිදි වෙනවද දිගිඩියාවෙන් ඉන්නේ ජීවිතය ගැන. හන්දියක ඉඳගෙන බලනවා මේ පාරද ඒ පාරද කියලා. පාරවල් දෙක ගැන ටිකක් කියනවනම් හොඳයි වගේ. අපේ පාර නම් හරි සුන්දර පාරක්. නිවුණු පාරක්. ඒ පාර ලේසි නෑ. ඔබ හමුදාවේ නම් ඉන්නේ. ඔන්න දැන් විවාහ වුණා කියලා හිතන්නකෝ. විවාහ වෙලත් ඉතින් කෙල වලින්, හොටු වලින්, සෙම වලින් සතුට වෙට තියෙන්නේ. එහෙමත් හරි සතුට ලැබුවා කියන්නකෝ. ඕක ඒ ගිහි ගෙදර ගිනි ඇවිල ගන්න එච්චර කල් යන්නේ නෑ. ඔන්න දැන් තමන්ගේ බිරිඳට කාමයේ තමයි එයා දෙන්නේ දායාද හැටියට. කාමයේ රාගේ දීලා දවස් කීපයක් එයා යනවා ගෙදර. ගෙදර ඉඳලා එයා යනවා වැඩට. හැබැයි ඇවිස්සීලා ඉන්නේ. කාලයක් යද්දී එයාගේ ඇවිස්සීමට එයා ප්‍රතිකර්ම හොයනවා. බොහෝ දුරට එයාට හම්බ වෙන්නේ ප්‍රතිකර්ම හැටියට තවත් අනියන් සැමියෙක්. අනියන් සැමියෙක් නැති බිරින්දෑවරු අද දුෂ්කරයි. නැතුවා නෙවෙයි හැබැයි අඩුයි. ගොඩාක් දෙනෙකුට අනියන් සම්බන්ධකම් ගොඩයි. ඒතර කල්පනා කරලා බලන්න එහෙම සැකයක් ආවොත් එහෙම දෙයක් වුණොත් මොනවද කරන්නේ? දැන් හිතන්න Tamanට බිරිඳ ඉන්නවා. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. කලක් ගිහිල්ලා ඒ බිරිඳගේ අනියන් සම්බන්ධකමක් ඇති වෙනොත් ඒක දැනගන්න ලැබුණොත් බිරිඳ වතාරින්ට විදියක් නෑ. දරුවන්ට අම්මා කෙනෙක් නැති නිසා. බිරිඳව තියාගන්න විදිහක් නෑ. මිනිසුන් බලනවා ආන්න විසඳනක් තියාගෙන නපුරු කෙනෙක් තියාගෙන වැරදි සාගත කෙනෙක් තියාගෙන අර මිනිහට පණ නෑ කියලා. දෙලොවක් අතර අරමුණු දෙකක් අතර දෝලණය වෙද්දී ඒ පීඩාවට මොකක්ද දෙන විසඳුම? දැන් කල්පනා කරලා බලන්න ඕනේ. විශේෂයෙන්ම ඊළඟට කල්පනා කරලා බලන්න තමන් ගත කරන ඒ ගිහි ජීවිතේ දක ගන්නට ලැබෙනවා අම්මගේ තාත්තගේ ජීවිතේ. එයාලා ඒකාන්ත සැපයෙන් වාඩි වෙලා S2 පියාගෙන සැපේ විඳ විඳා දින්නේ. නැත්තම් අඳෝනාව කියා දින්නේ. ඊළඟට ආයෙ බලන්න ඕනේ අම්මගේ තාත්තගේ ජීවිත ගැන. තාත්තගේ අම්මගේ තාත්තගේ ජීවිත ගැන. ඒ කිරියම්ම කිරියත්තා ආච්චි සීයා අඳෝනාව කියාගෙන දින්නේ ඒකාන්ත සැපෙන් S2 පියාගෙන කයිරිජු කරගෙන හොඳට සැපේ පිහිටලා දින්නේ කියලා. නෑ කියන එක ඕන තරම් යාගේ ජීවිතවල. නෑ කියන ගින්න. බෑ කියන ගින්න. අහිමියෝ ගින්න. හැම තැනම පැතිරලා. දැන් බලන්න පුංචි කාලේ පුංචි ළමයෙකුගේ හිතක් තියෙනවා. ඒ පුංචි ළමයා සතුට වෙනවා ගස්වල කොළ වැටෙද්දි. එතකොට ඔය අවුරුදු කාලේ හිම ළම වෙනකොට කොළ එක දිගට වැටෙනවා. වෙසක් කාලේ ළම වෙනකොට දලු ලියලනවා. ඔය හැම එකක් දිහා බලාම සතුට වෙනවා. කුරුල්ලෙක් දකිද්දිනුත් ඒ ළමයට සතුටුයි. හුලං හමක් දිනුත් සතුටුයි. හැබැයි ටික කලක් යද්දී තරුණ වෙද්දී ඒ සතුට ඒ විදිහට විඳින්න බෑ. එයාගේ හිත සතුටට පත් කරන්න මහ ලොකු දේවල් ඕන වෙනවා. කොච්චරද කියන්නේ? අසූචි මුට්ටි ගණන් අසූචි කඳවල් යාලට ඕනේ. කෙල ඕනේ යාලට. හොටු ඕනේ. සෙම ඕනේ. එතකොට ඒ වලින් සතුට වෙන්නේ සැලි. පිච්චි. ගඳ ගහ. එහෙම තමයි යාලට සතුට වෙන්න තියෙන්නේ. හැබැයි ඒ වෙනකොට ගස්වල කොළ ඕන තරම් වැටෙනවා. හැබැයි සතුට නැහැ. ඒ වෙනකොට කුරුල්ල ඕන තරම් නාද කර ඇගිල්ලි යනවා. හැබැයි අර නිදහස සතුට නැහැ. ඕන තරම් ගස්වල
දළු ලියලනවා මල් පිපෙනවා. හැබැයි අර නිදහස් සතුට නැහැ. හේතුව මොකද්ද? එයාලා දන්නේම නැතුව එයාලගේ හිත කෙලෙස් වලින් තව තවත් බරිත වෙලා ගියා. පොඩි කාලේ කෙලෙස් නැතුවා නෙවෙයි. හැබැයි ලොකු වෙනකොට ඇති වෙන කාම රාග ගින්න පුංචි කාලේ ඒ විදිහටම නැහැ. ඒ නිසා තමයි අර සතුටින් ඉන්න පුළුවන් වුනේ. ටිකෙන් ටික යාළුවන්ගෙන් හරි අර සංකල්පන අහන්න ලැබෙනවා. සමාජ මාධ්‍යෙන් ජනමාධ්‍යෙන් හරියට අහන්න ලැබෙනවා. අම්මගෙන් තාත්තගෙන් හරි ඒ වහන්න ලැබෙනවා. කාගෙන් හරි ඒ වහන්න ලැබිලා ආන්ගේ සංකල්පනාව හිතේ ඇති කර ගන්නවා. ඒ සංකල්පනාවෙන් යුතු වුණාට පස්සේ එතකොට පුංචි දේවල් මදි අර සතුට වෙන්න. එතකොට මහා ලොකු අපිරිසුදු දේවල් වලින් සතුටුනා කියලා එයාට ඒකාන්ත සැපයක් ලබන්න කවදාවත් බෑ. හිත සංසිඳෙන්නේ නැහැ. එයා ආපහු ඇත්තටම නිවුණු සැපයක් ලබන්න නම් අර වැරදිසාගත සංකල්පනාවන් අහලා කාමී සංකල්පනාවන් ගැන අදහස් ඇති කරගත්තු ඒ සංකල්පනීය වෙනසක් ඇද්ද? ආන් ඒක දුරු කර ගන්න ඕනේ. ඒ ජීවිතයට සමුදෙන්න ඕනේ. පිරිසුදු සංකල්පන ඇති කර ගන්න ඕනේ. පිරිසුදු ජීවිතයකට පැමිණෙන්න ඕනේ. එතකොට ආන්නයි පිරිසුදු වෙනවා. සමහරව හිතන්නේ මේක කරන්න බැරි වෙයි කියලා. සමහරව කොච්චර සංකල්පනා වලට වසඟුණාද කියන්නේ ඒ ජීවිතවලට අසුචි වලට බැඳුණාද කියන්නේ නිකන් මිදෙන්න බැරි වෙයි කියලා හැමදාම කලාවක්. හැමදාම හිටියා වගේ. ඒකම තමයි ජීවිතය කියලා හිතානින්න. හැබැයි ඒක මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මිදෙන්න පුළුවන්. නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ ජීවිතෙන් ලබන සතුට පුදුමාකාර එකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගිහි ගෙදර ගිනි ගෙදරක්ම තමයි. දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසා දුක් විඳිනවා. බිරිඳ සැමියා ඉන්න කෙනා ඒ නිසා මහ දුකක් විඳිනවා. ඥාතිත මිත්‍රාදීන් ඉන්න කෙනා ධන දේපල තියෙන කෙනා ඒ නිසා විශ්සීමෙන් දුක් විඳිනවා. හරක බාන ඉන්න කෙනා ඒ නිසා මඩේ වතුර ඕන තරම් දුක් විඳිනවා. ඔය කිසිවක් නැති කෙනා ඒ කිසිවක බැඳීමක් නැති කෙනා උදකලාවෙම සතුට වෙනවා. එයාට හුලං හමද්දි සතුට වෙන්න පුළුවන්. කලින්ට වඩා. එයාට කුරුල්ලෙක් කෑ ගහද්දි සතුට වෙන්න පුළුවන්. කලින්ට වඩා. ගහක් ගලක් ළඟ ඉඳලා ඒ නිදහසේ සතුට වෙන්න පුළුවන්. කලින්ටත් වඩා. ශ්‍රමණ බව කියන එහෙම එකක්. ඒ නිසා ඒ ශ්‍රමණ බව ගැන සුන්දර සංකල්පනාව ගැන හොඳට හිතේ ඇති කරගන්න ධාරණය කරගන්න මේ මනුස්ස ජීවිතයේ ලද වෙලාවේ ධර්මය හෙන වෙලාවේ ධර්මය හැසිරෙන්නේ නැත්තම් පැවිදි වෙන්නේ නැත්තම් බල්ලෙක් වෙලා ඩස්බින් පෙරලා ඉන්න වෙලාවෙද පැවිදි වෙන්න හදන්නේ. හරකෙක් වෙලා ගහක ගැට ගහලා නැත්තම් දිගිවිලි කරලා ඉන්න වෙලාවෙද මහාන වෙන්න හදන්නේ. පෙරේතෙක් වෙලා කටකුණු වෙලා අසෝචි බුදිද්දිද මහාන වෙන්න හදන්නේ. නැත්තම් ඌරෙක් වෙලා අසුචි කන වෙලාවෙද මහාන වෙන්න හදන්නේ. නිරේ වැටිලාද මහාන වෙන්න හදන්නේ. අපාගත වෙලා මහාන වෙන ජීවිතයක් ගෙවන්න බෑ. වෙන ලෝකයකට ගිහිල්ලා මහාන ජීවිතයක් ගෙවන්නත් බෑ. මනුස්ස ලෝකයට ආව පමණින් ඒක කරන්නත් බෑ. මනුස්ස ලෝකයට ඇවිල්ලා හොඳ අතපය තියෙන වෙලාවේ සිහිය උපදව ගන්න වෙලාවේ විශේෂයෙන්ම පිරිමියෙක් වෙච්ච වෙලාවක නම් තරුණයෙක් වෙච්ච වෙලාවක නම් හොඳ ශ්‍රේෂ්ඨ තරුණයෙක් කියන්නේ මහා පෞරුෂයෙන් යුතු තරුණයෙක් කියන්නේ ධර්මයේ අල්ලගෙන අපිරිසුදු ජීවිතය අතහැරලා දාන එක. ඒකම තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒ නිසා නිකන් උණ බට වලින් කරපු බට දන වලින් කරපු ගෙයක් තියෙනවා. ඒ ගෙට හිර කරලා ඉන්න මහා හස්ති රාජය. හස්ති රාජය අර ගෙදර සුණු විසුණු කරගෙන එළියට පැනලා නිදහසේ දුවගෙන යනවා වගේ. පුළුවන් නම් කෙනෙක් මේ ජීවිතේ කරා පැමිණෙත්වා. නිදහස් වෙත්වා. විවේකී සැපේ ලබත්වා. හෝල්ලන ජීවිතෙන් අත මිදෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ගෝසිංහ වන අරණ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.